ඔයාට ලැබෙන පොලි ආදායමට දෙපාරක් බදු ගෙවන්න ඕනද? ආයුබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ පොලි ආදායම ගැන. මම මුලින්ම කියලා ඉන්නම් මේ පොලි ආදායමට දෙපාරක් ටැක්ස් ගෙවන්න ඕනේ කියලා ඇයි ගොඩක් අය හිතන් ඉන්නේ කියලා. පොලි ආදායම කියලා කියන්නේ ඔයා බැංකුවේ යම්කිසි මුදලක් තියාගෙන ඉන්නවා. ඒක FD account එකක වෙන්න පුළුවන්, serving account එකක වෙන්න පුළුවන්. ඔයාට ඒ මුදල වෙනුවෙන් බැංකුවෙන් ලබා දෙන පොලිය, එහෙමත් නැත්නම් interest එක තමයි මේ පොලි ආදායම කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න 2023 ජනවාරි 1 වෙනිදා ඉඳන් බැංකුවේ ඔයාට ලබා දෙන පොලියෙන් 10%ක් අඩු කරගෙන ඉතිරිය තමයි ඔයාට ලබා දෙන්නේ. හැබැයි මතක තියාගන්න ඔයාට ඒ 10%ක withholding tax එක අඩු වෙන්නේ ඔයාගේ bank account එක රුපියල් වලින් තියාගෙන ඉන්නව නම් විතරයි. හැබැයි ඔයා personal හරි business හරි foreign currency account එකක් හරි තියාගෙන ඉන්නව නම් ඔයාට ඒ 10%ක withholding tax එක කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. දැන් එතකොට ඒ පොලි ආදායම ඇතුළු සියලු ආදායම් ටික බලලා tax එක calculate කරපුවාම මේ සියලුම ආදායම් වලට ටැක්ස් එක ගෙවන්න ඕන වෙනවද? ඔව්. අන්න ඒක හින්දා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ මේ පොලි ආදායමට දෙපාරක් ටැක්ස් ගෙවන්න ඕන වෙනවා කියලා. හැබැයි 2023 ප්‍රතිපාදන වලින් ඔයාට එහෙම වෙන්නේ නැති වෙන විදිහට ඉඩ සලසලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ආදායම් බදු ගණනය කරද්දී ඔයාගේ සියලුම ආදායම් ටික අරගෙන අර පොලි ආදායමත් අරගෙන මේ දෙකම එකතු කරගෙන මුළු ආදායමටනේ අපි ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ. මෙතනදී ටැක්ස් එක කැල්කියුලේට් කරද්දී ඔයා දන්නවා ඔයාගේ වාර්ෂික ආදායමේ පළවෙනි ලක්ෂ 12 නිදහස්. ඊට පස්වෙනි ලක්ෂ 5ට 6%කුත්, ඊට පස්වෙනි ලක්ෂ 5ට 12%කුත්, 18%, 24%, 30, 36 දක්වා ටැක්ස් වෙනවනේ. සරල කතාව ඔයාට දැන් තේරෙනවා ඔයාගේ ආදායමේ එක එක අදියරට වෙන වෙනම තමයි ටැක්ස් වෙන්නේ. එතකොට ඒ අදියරට අදාළ බදු අනුපාත ටික ගැලපුවාම තමයි ඔයාට සම්පූර්ණ ටැක්ස් එක එන්නේ. මේ සම්පූර්ණ ටැක්ස් එකෙන් ඔයාගේ පොලිය වෙනුවෙන් බැංකුව තියාගත්ත ටැක්ස් එක තියෙන්නේ. අර මං කිව්ව 10% withholding tax එක. අන්නේ tax එක අඩු කරලා ඉතුරු ටික තමයි ඔයා tax එක විදිහට රජයට ගෙවන්න ඕන. එහෙනම් මේ වගේම tax update එකකින් ආය පාරක් හමු වෙමු. එතකන් tax school channel එක follow කරලා subscribe කරලා තියාගන්න.